අද දවසත් ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේත් මාවතට එලියක් ආශිර්වාද වචනයට එකතු වෙන්නයි යන්නේ. ශුද්ධ බයිබලයේ ශුද්ධ මතෙව් 19 වන පරිච්ඡේදයේ 26 වන පදය. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලමින් ඒක මිනිසයාට නම් නොපුළුවන නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනයි කීසේක. හලෙලුයා. අපි ගොඩාක් වෙලාවට හිතනවා අපේ දැනුමෙන්, අපේ ශක්තියෙන්, අපේ උත්සාහයෙන් ඇතැම් දේවල් අපිට කරගන්න පුළුවන් කියලා. නමුත් මිනිසයාට බොහෝ දේවල් කරගන්නට ස්වාමින් වහන්සේගේ ශක්තිය සම්පූර්ණයෙන්ම අවශ්‍යව තිබෙනවා. අපිට බෑ අපේ පව් වලින් අපිටම තනියෙන් නිදහස් වෙන්න. ඒකට ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම උදව්ව අපිට අවශ්‍යයි. සම්පූර්ණ අපේ ජීවිතේ පරිවර්තනයක් වෙන්න අපිට තනියෙන් කරගන්න අමාරුයි. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම තනියෙන් කරගන්න අමාරුයි. හැබැයි දෙවියන් වහන්සේට මේ සියල්ලම පුළුවන්. උන්වහන්සේගේ බලයට සීමාවක් නැහැ. උන්වහන්සේට පුළුවන් අපේ ජීවිතේ උඩු යටිකුරු කරලා වෙනස් කරන්න. නොහැකි දේවල් කරන්නට හැකිවන පිණිස ආශිර්වාද කරන්න. ඒ උන්වහන්සේගෙන් අපිට ලැබෙන පුදුම කරුණාව. ඒ කරුණාව තුල තමයි අපි උතුම් වූ ගැලවීම අත්පත් කරගන්නේ. ඒක මිනිස්සෙකුට තනියෙන් කරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ස්වාමින් වහන්සේට නම් සියල්ල කරන්නට පුළුවන්. අපිට අසීරු තත්ත්වයක් නම් අපි ඉන්නේ, දෙවියන් වහන්සේට පුළුවන් එයින් අපිව නිදහස් කරන්න. අපිට වෙනස් වෙන්න නොහැකි වුණත් දැඩි බලපෑම් එක්ක ඉන්නවනම් උන්වහන්සේට පුළුවන් ඒක අපිව වෙනස් කරලා අපිව හදන්න. අපිට බලාපොරොත්තු නැතිව කඩාගෙන බින්දිච්ච ස්වභාවයෙන් නම් අපි ඉන්නේ, දෙවියන් වහන්සේට පුළුවන් අපිව ඒ බලාපොරොත්තු සහිත ජීවිතයට ඇතුල් කරන්න. අපි අසමත් වෙද්දී දෙවියන් වහන්සේ අප තුල ක්‍රියා කරනවා. අපි අත හැරලා දානකොට උන්වහන්සේ අපිට අලුත් ආරම්භයක් දෙනවා. මිනිස්යාගේ සීමාවන් වලට වඩා දෙවියන් වහන්සේගේ බලය විශාලයි. අපිට කරන්න බැරි දේ උන්වහන්සේට කළ හැකියි. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලමින් ඒක මිනිසයාට නන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනයි කීසේක. අද දවසේත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එලියක්ම වේවා. ඔබට සුබ දවසක්. ජේසුස් පිහිටයි.